බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා විඳවන කර්මයක් මේ ජීවිතේ විතරයි. ඔයාටත් විඳවන එකක් මේ ජීවිතේ විතරක් විඳවන්න දෙන්න. ඊළඟ ජීවිතේ හොඳ තැනක යන්න, සතර අපායට නොවැටෙන්න බුදුරජාණන් වහන්සේම සරණ යන්න. අමා ගඟක් වගේ ගලන බුදුබණ පද අසාසා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේමය ඇති කරව ගන්න. බුද්ධ ගෞරවය. මේ ගෙවල් වල පොඩි පොඩි බුදු පිළිම තියාගෙන, ඒවා කැඩුනට පස්සේ හන්දියක් ගානේ තියාගෙන, පොඩි පොඩි බුදු පිළිම හැම තැනම ගහගෙන, වහනෙත් හැම තැනම චූටි චූටි බුදු පිළිම අලවගෙන, මම නම් පෞද්ගලිකව පත්තරයකටවත් බුදු පිළිමයක් දානවට කැමති නැහැ. බණවලට පෝස්ටර් හදන අයට කියනවා බුදු පිළිමයක් දාන්න එපා පෝස්ටරයකට. එපා මගේ බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්න. තැන් වල දාන්න එපා. මේ අදවතේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ මහා සෑයක් මැදින් බුදුරජාණන් වහන්සේ දකිනවා. බෝධියක් අසලින් බුදුරජාණන් වහන්සේ දකිනවා. ප්‍රතිමාවක් තුලින් බුදුරජාණන් වහන්සේ දකිනවා. බණ අහනකොට බණ අතරින් බුදුරජාණන් වහන්සේ පෙනෙනවා. ඒක අමෝත සුන්දර ජීවිතයක් බුදුන් සරණ යාම. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි ධර්මයේ අවිච්ඡප්පහාදය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ස්වාකාතයි මනවින් දේශනා කළා තියෙන්නේ. මුල මැද අග පිරිසිදු අර්ථ ව්‍යංජන සහිතව හරියටම දේශනා කළා තියෙන්නේ. අලුතෙන් එකතු කරන්නත් නැහැ, අඩු කරන්නත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඔහොම කිව්වට අද කාලේ මෙහෙමයි කියලා එකකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ස්වාකාතයි, සම්දිට්ඨිකයි, මේ ජීවිතේම දකින්න පුළුවන් දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාලා සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි නිසා රාගය ඇති වෙනවා, කාමච්ඡන්දය ඇති වෙනවා කියලා. ඉතින් ඇත්තටම එහෙමනේ වෙන්නේ. මේ ජීවිතේම දකින්න පුළුවන් දෙයක්. යෝනිසෝ මනසිකාරයයි අසුබ නිමිත්තයි මනසිකාරයෙන් කාමච්ඡන්දේ ප්‍රහාණය වෙනවා කිව්වා. මේ ජීවිතේම දකින්න පුළුවන්ක. පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය නිසා තරහ ඇති වෙනවා, ව්‍යාපාදේ. මෛත්‍රී සහගත සිතවිල්ලයි යෝනිසෝ මනසිකාරය නිසා තරහ දුර වෙනවා කිව්වා. මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. මේ රාග, ద్వේෂ, මෝහ කෙලෙස් තියෙනවා මේ ජීවිතේම අත්දකින්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ පිළිපැදලා රාග, දේශ, මොහ ප්‍රහාණය කිරීම කියන එක මැරිලා අත්දකින්න එක නෙවෙයි, මේ ජීවිතේදීම අත්දකින්න එක. සාන්දෘෂ්ටිකයි. මේ ධර්මයේ තියෙන තමා තුලින් මේ ජීවිතේ අත්දකින්න ධම සම්දිට්ඨික. අකාලිකයි කියන්නේ කාලයකට අදාළ නැහැ. බුදුබණ පුජ්‍යලයෝ කාලෙන් කාලට වෙනස්, යුගයෙන් යුගයට වෙනස්, සිද්ධිවිලි වෙනස්. දැන් අද යුගයේ අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ අධිකයි. අද යුගයේ එහෙම එකක්. බුද්ධ කාලේ යුගය කියන්නේ ඉක්මනින් සංවේගයටපත් වෙන, නුවණ මෙහෙවන, අන් අයට සවන් දෙන යුගයක්. නින්දා පහස අඩු යුගයක්. දැන් නින්දා පහස වැඩි යුගයක්. අකාලිකයි කිව්වේ ධමයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක ඒ කාලෙට එකක්, අද කාලෙට එකක්, එහෙම වෙනස් එකක් නෙවෙයි. ධමාකාලිකයි. ඒහි පස්සිකයි. ඇවිත් බලන්න කියලා ඕනම තරම් විවෘත කරන්න පුළුවන්. හංගන්න දෙයක් මේකේ නෑ. ඒහි පස්සිකයි. ඕපනයිකයි කියන්නේ දහම තමා තුළට ගලපන්න ඕනෑ. ඔය ධර්මයේ අපි සරණ ගියේ නැති නිසා තමයි අපිට බණක් ඇහුනොත් එක්කෝ YouTube දානවා, Facebook දානවා, ධර්ම ප්‍රචාරේ. Tamanට පන්සිල් පද පහවත් රැක ගන්න
බෑ. කොල්ලෝ සෙට් එකක් කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. බණක් අහපුම එයාගේ ලාමක කෙලෙසට සෙට් වෙන වචනයක් කියපු ගමන් ඒ කෑල්ල කැපුවා TikTok දැම්මා ෂෝට් වීඩියෝ දැම්මා. තමන්ගේ ගෑනින්ට බැන ගන්නවත් තමන්ට හයියක් නැහැ කියන්නකෝ. කවුරු හරි හාන්දුනමක් ගෑනින්ට බැන්නොත් ඒ කෑල්ල කපලා ඒක දානවා. ගෙදරත් හයියෙන් දානවා. හාමුදුරුවෝ ලවා බන්නවනවා. ඕන් දහම් සරණ සසරින් ඈතර වෙන්නයි දහම අහන්න ඕන. ඒකට එයාගේ කෙලෙසේට ගැළපෙන කොටසක් ගන්නවා. අපි කියමු අනිත් අයට සමාව දීම හොඳයි කියලා කියලා. ඒකට එයාගේ කෙනෙක් ඉන්නවා එයාගෙන් වැරද්දක් කළා එයාට සමාව දෙන්නේ නැහැ. අර අනිත් අයට සමාව දීම හොඳයි කියන අර බන කෑල්ල විතරක් කපලා ස්ටේටස් දානවා ෂෝට් වීඩියෝ දානවා අරයට පේන්න. අනුන්ට ධර්මයේ ෂෙයා කරනවා තමන්ට ධර්මයේ ගල්ප ගන්න ඒකයි අවබෝධ වෙන්නේ නැත්තේ. ඒකයි දහම් සරණ පිහිටන්නේ නැත්තේ. ඕපනයිකයි කියන්නේ තමාට පිහිටවන්න ඕන. තමා තුලින් දකින්න ඕන. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි නුවණැත්තන්ට තම තම නැනපමණින් පේන්නේ. මේ ධර්මයේ නුවණ වැඩි කෙනෙකුට එක බණපදයෙන් අරහත්ත්වයටපත් වෙනවා. ජාතක කතාවකින්ම අරහත්ත්වයටපත් වෙන අවස්ථා තියෙනවා. කොච්චර නුවණක් මෙහෙවනවද කියලා බලන්න. ජාතක කතාවකින්ම අනාගාමී වෙන අවස්ථා, සකදාගාමී වෙන අවස්ථා, සෝවාන් වෙන අවස්ථා. අද ජාතක කතාවක් කිව්ව සමහර ජාතක කතාව තේරෙන්නේවත් නැහැ අනිත් අයට. ඒකත් වැරදි විදියට තමයි තේරෙන්නේ. බලන්න නැන පමණටයි ඒක. මේ ධර්මය කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක් කියලා, උතුම් දෙයක් කියලා. ඒ ධර්මයට ඇතිවන පැහැදීම. එයා කැමති නෑ බණ වලින් අනිත් අයට ගහන්න කැමති නෑ. එයා හිතනවා මේක අගෞරවයක් කියලා. සමහර අය බයිනවා බණක කියා බනින්නේ. ඔව් අටමහා නරකයක් තියෙනවා තෝ යන්නේ කියලා සංජීව කාල සූත්‍රයේට අවීචි මහා නරකාදියට තෝ යන්නේ. බණ වචන තමයි ගන්නෙ බනින්න. ඉස්සර කටකුණු වෙච්ච පෙරේතෝ ඉඳලා තියෙන තෝත් ඉපදිලා යන්නේ ඒක තමයි. අනුන්ට බනින්න දහම පාවිච්චි කරන්නේ නැහැ. දහම සරණ ගිය කෙනා. මේ ධර්මය ගැන තමන්ට ලොකු ගෞරවයක් පැහැදීමක්. ඉස්සර මිනිස්සු බණ කියන කෙනා හිටියේ පහතක නම් එයා උඩ ඉඳලා බණ ඇහුවේ නැහැ. එච්චර ධර්මයට ගෞරව කළා. කෙනෙක් ධර්මයේ කියනකොට තමන්ගේ අතේ පිහියක් ආයුධයක් තිබ්බනම් ඒ ආයුධය බිමට දැම්මා. ආයුධයක් අතේ තියාගෙන බණ ඇහුවේ නැහැ. බණ කියන කෙනා හිටගෙන කියනවා බණ අහන කෙනා නිදාගෙන ඉන්නවා. එයා නැගිට්ටා. ඊළඟට බණ කියන කෙනා තෙමෙනවා, අවුවේ පිච්චෙනවා, තමන්ට කුඩයක් තියෙනවා. තමන් කුඩේ ඇතුලේ ඉඳගෙන බණ ඇහුවේ නැහැ. කුඩේ ඇකිලුවා. එහෙමයි දහම් ගෞරවය කළේ. බණ කියන කෙනාට සපත් දෙකක් නැහැ. මට සපත් දෙකක් තියෙනවා. බණ කියන කෙනා කියන්නේ බණක් කියලා තේරිච්ච ගමන් සපත් දෙක ගැලෙව්වා. එච්චර ගරු කළා. බුදු පිළිමේ ෆෝන් එකේ උඩ අර හෝම් පේජ් එකද මොකද්ද ඒකට දාගෙන තියෙනවා. ඉතින් ඕක තමයි සාක්කුවේ මෙහි නිතර දාගෙන ඉන්නේ. ඉතින් අමුතු ලෝකයක්. ධර්මයේ ගැන Tamanට ලොකු ප්‍රසාදයක් තියෙනවා නම් ඔය ප්‍රසාදේ නැතිවීම නිසා තමයි කිසිම වරදක් නැතුව මහා පිං කරපු සක්විති රජුරෝ දෙව්ලොව ඉපදලා පින ඉවර වෙලා ආයේ සතර පායට වැටුනේ. ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදේ නොතිබුණ නිසා. හිඟා කන මිනිස්සයා ගෙවන කර්මයක් මේ ජීවිතේ ගෙවලා ආයේ කවදාවත් අපායට නොවැටුනේ ධහම ගැන පැහැදිච්ච නිසා. මට කියන්න සක්විති රජකමයි
දහම ගැන තියෙන පැහැදීමයි ගත්තොත් මොකද්ද වටින්නේ? අවංකවමද ඔය කියන්නේ? එහෙනම් ඔබට දහම ගැන පැහැදීමක් ඇති වුණා නම් ඒ පැහැදීම වටිනා දෙයක් ඔය ඔබට ලැබුණා කියලා සතුටු වෙන්න අනිත් හැම ප්‍රශ්නයක්ම දෙවෙනි තැනට දාන්න. රාගය කියන එක හැමෝටම තියෙනවා. ද්වේෂය කියන එක හැමෝටම තියෙනවා. කෙලෙස් හැමෝටම තියෙනවා. මේක අමාරු බව හැබෑව. හැබැයි මන් දහමට පැහැදුණා. හැම ප්‍රශ්නයක්ම දෙවෙනි තැනට දාලා බුදුබණ පදයට තියෙන සතුට පැහැදීම පළවෙනි තැනට ගන්න කෙනා ඔබම සතුටු වෙන්න ඔබ ඊළඟට අපාය යන්නේ නැහැ. ඔබ යන්නේ නැහැ. ඉතින් මෙච්චර බණ අහත් මට ප්‍රශ්න මට කොන්දේ කැක්කොම අනේ ආන්දරනේ හැමදාම ලෙඩ කවුරු හරි ඌරියම් කරනවද මන්දා අපේ උන් සලකන්නේ අපේ මිනිහත් ළඟක ඉඳලා අනේ මොකද්ද හරි වෙනසක් කියලා මේ කෙලෙස් ගොඩේම කරකින්න එපා. ඒවා දෙවෙනි තැනට දාලා අනේ මට බුදුබණ පද අහන්න ලැබුණා නේ කියන ප්‍රසාදය මේනවනම් ඔබ ගැනම අවංක තීරණයකට එන්න. ඔබ මරණින් මත්තේ අපාය යන්නේ නැහැ.